හෙලෝ ගයිස් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ KKM City YouTube channel එක කරන තව brand new episode එකක් එක්ක. ඉතින් මේ episode එකෙන් අපි කතා කරන්නේ කොහොමද මම මගේ mid range PC එක build කරගත්තේ කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ මෙන්න intro එක. intro එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. I think I'm falling for you. ඉතින් ගයිස් එකටම කියන්න ඕනේ මම Intel fan කෙනෙක්. ඉතින් Intel fan කෙනෙක් නිසා මම Intel වලින් මේ build එක කරන්න තීරණය කරා. ඉතින් මගේ අතේ තිබ්බ බජට් එකත් එක්ක මට worth වෙන processor එකක් විදියට මම i7 9700 නැත්නම් i7 9 gen processor එක select කරගත්තා. ඉතින් මේකේ cores 8ක් වගේම threads 8ක් include වෙනවා. හොඳ performance එකක් ගන්න පුළුවන් processor එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි base speed එක විදියට අපිට 3.0 GHz speed එකකුත් max boost එක විදිහට 4.7 GHz ස්පීඩ් එකකුත් අපිට මේ ප්‍රොසෙසරෙන් ඩිරෙක්ට් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රයිසස් මම ඔයගලන්ට වීඩියෝ පල්ලෙහෙන් දාන්නම්. එතකොට අපි ඊගාවට යනවා අපේ මදර්බෝඩ් එක විදිහට. ඉතින් මදර්බෝඩ් එක විදිහට අපි තෝරගත්තේ Asus ROG Strix brand එකෙන්. ඉතින් Asus ROG Strix කිව්වහම සාමාන්‍යයෙන් ගොඩක් අය අතර ප්‍රසිද්ධ brand එකක්. ඉතින් Asus ROG Strix B360F කියන මොඩල් එකෙන් මම මදර්බෝඩ් එක සෙට් කරගත්තේ. ඉතින් ඒ මදර්බෝඩ් එකේ RAM slot 4ක්, NVMe ports 2ක්, SATA port 8ක් වගේම RGB include වෙන මදර්බෝඩ් එකක්. ඉතින් හොඳ performance තියෙන මදර්බෝඩ් එකක්, gaming මදර්බෝඩ් එකක් අපි මේ build එකට use කරලා තියෙනවා. ඉතින් RAM පැත්තට ගියොත් එහෙම මේ දවස්වල රත්තරන් වගේ RAM පැත්තට ගියොත් එහෙම 16GB වෙන්න G-Skill brand එකෙන් 8GB RAM දෙකක් use කරලා තියෙනවා. ඒකට හේතුව විදිහට ගත්තොත් එහෙම 16GB RAM එකක්ම මේ දවස්වල තියෙන prices එක්ක 16GB RAM එකක්ම යනවට වඩා 8GB RAM දෙකකට ගියොත් මට අනාගතයේදී හොඳ වෙයි කියලා හිතුවා upgrade එකකට යනවා. මට තව RAM slot දෙකක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකම එක්ක මම 8GB RAM දෙකකට යනවා. විශේෂම දේ ඒ RAM දෙක brand new RGB include වෙන RAM දෙකක් තමයි අපි මේකට use කරේ. ඉතින් ඊළඟට VGA card එක පැත්තට ගියොත් VGA card එක විදිහට 1066GB gigabyte brand එකෙන් gaming card එකක් තමයි අපි මේකට include කරලා තියෙන්නේ. මගේ budget එකත් එක්ක සැලකිය යුතු ප්‍රමාණයක උපරිම performance එකක් ලබා ගන්න තමයි අපි මේ build එක මේ විදිහට build up කරේ. ඉතින් මේ දවස්වල RAM වල ප්‍රශ්නෙත් එක්ක NVMe මිලත් අහස උතර නැගලා තියෙනවා. ඉතින් NVMe එකක් විදිහට මම 256GB NVMe එකක් මේකට use කරලා තියෙනවා. brand new Gen 3 NVMe එකක්. ඉතින් power supply එක පැත්තට ගියොත් එහෙම power supply එක විදිහට 600 watt 80 plus power supply එකක් අපි මේකට use කරලා තියෙනවා. ඉතින් හොඳ performance එකක් ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ build එක මේ විදිහට build up කරේ. ඉතින් මේ හැම දෙයකම set වෙන chassis එක විදිහට අපි සෝයි brand එකෙන් 360 look එකක් තියෙන chassis එකක් තමයි select කරගත්තේ. ඉතින් මේ දවස්වල හැමෝම අතර ප්‍රසිද්ධයි 360 look එකක් තියෙන chassis. ඉතින් chassis එකක් විදිහට සෝයි brand එකෙන් 360 look එකක් තියෙන chassis එකක් අපි මේකට select කරගත්තා. ඒ වගේම ARGB support කරන Cool Moon brand එකෙන් අපි CPU core එකකුත් මේකට select කරගත්තා. ඉතින් ඊට අමතරව පොඩ්ඩක් ලස්සන පැත්තට යන්න පොඩ්ඩක් කැපිලා පේන්න ඕන හින්දා අපි ARGB fan 3ක් include කරගත්තා control එකකුත් එක්ක. ඉතින් ඒ වගේම තමයි මම මේක storage එක විදිහට 1TB hard එකකුත් මම use කරා. ඉතින් මගේ data recovery data එතකොට මගේ games එතකොට softwares වගේක් තියෙනවා. ඒ හැම දෙයක්ම මම recover කරගන්න මගේ hard disk එකක් use කරා 1TB hard එකක් WD brand එකේ. ඉතින් මේ හැම දෙයකමුත් එක්ක අපිට හොඳ performance එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද 16GB RAM මේ දවස්වල RAM prices සහසුකර නැගලා. ඉතින් මගේ තිබ්බ ලොකුම ආසාවක් තමයි හොඳ build එකක් කරගන්න එක. හැබැයි මීට වඩා performance වැඩි කරලා මට කරගන්න තිබ්බා මේ RAM වල සහ NVMe වල මිල වැඩි වුණේ නැත්නම්. ඉතින් තව ටික කාලයක් යනකම් මේක prices drop වෙන්නේ නැහැ කියලා තමයි හැමෝම වගේ කිව්වේ. ඉතින් ඒක හින්දා තමයි මම මේ විදිහට තවත් ගණන් යනවා කියලා කියන නිසා තමයි මම මේක දැන්ම build කරගත්තේ. ඉතින් මේක build කරේ කොහෙන්ද කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. ඉතින් මම මේක build කරේ නාරම්මල Sritech Computers කියන ආයතනයේ. ඉතින් හොඳ customer service එකක් ඒ වගේ මේගොල්ලෝ ගාව බඩු තියෙනවා. හොඳ බඩු හොඳ parts තියෙනවා ඒගොල්ලෝ ගාව stock තියෙනවා.
ඉතින් ස්ටොක් පාර්ට්ස් එක්ක ඒගොල්ලන්ගේ හොඳ කස්ටමර් සර්විස් එකක් තිබ්බා. ඒ වගේම හොඳ නොලෙජ් එකක් තියෙනවා යාලට. ඉතින් ඒ හැම දෙයකමුත් එක්ක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා PC එකක් බිල්ඩ් කරනවා නම් අඩු මිලකට හොඳ පර්ෆෝමන්ස් බලනවා නම් ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න පුළුවන් බොහොම සුවශීලීව. ඉතින් නාරම්මල් ශ්‍රීටෙක් කම්පියුටර්ස් එක මම රෙකමන්ඩ් කරනවා PC එකක් බිල්ඩ් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් යූස්ෆුල් සහ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ අපි තවත් වීඩියෝස් ගණනාවක් ඉදිරියට ගෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කතා කරමු ඔයගලන්ට තියෙන ගැටලු මොනවද කියලා. ඒ වගේම තමයි මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ශ්‍රීටෙක් කම්පියුටර්ස් එක කොහොමද කන්ටැක්ට් කරගන්නේ කියලා. ඉතින් ගිහින් එන්න සුබ දවසක් පරිස්සමින් ඉන්න.